හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් මම ආව අද ඔයාට අති විශේෂ ටැරොට් කාඩ් රීඩින් එකක් අරගෙන. ඒ තමා ඔයාගේ විවාහය ප්‍රමාද නම් ඊට හේතු හා ප්‍රතිකර්ම අපි බලමු මේ ටැරොට් කාඩ්ස් වලින්. ඉතින් වෙනද වගේම පයිල්ස් දෙකක් තියෙනවා. එක පයිල් එකක් තෝරගන්න. හායි පයිල් නම්බර් 1. ඉතින් ඔයාගේ මැරේජ් එක පරක්කු වෙන විශේෂම කාරණාව තමයි ටයිමින්. ඊට අමතරව මට පෙන්වනවා past attachments and grounded preparation. ඔයාට ඔයාගේ විවාහය ගැන ඩ්‍රීමි මයින්ඩ්සෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් පයිල් නම්බර් 1 ඔයා තුල ටිකක් ඉමෝෂනල් ඉමැචුරිටි එකක් පෙන්වනවා. ඉතින් ටැරොට් එනර්ජි එක කියනවා ෆැන්ටසි එකෙන් ටිකක් අයින් වෙලා රියල් වර්ල්ඩ් එකට ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකට එන්න කියලා. ඉතින් ඔයාලා දන්නවානේ විවාහ ජීවිතය ලේසි දෙයක් නෙවෙයි. කම්ප්ලීට්ලි ඔපොසිට් දෙදෙනෙකුගේ එකතු වීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ප්‍රතිපාර්ශවයේ පොසිටිව් සයිඩ් එක වගේම නෙගටිව් සයිඩ් එකත් ඇක්සෙප්ට් කරන්න ඔයා හුරු වෙන්න ඕන. ඒක තමා රියල් වර්ල්ඩ් එකේ ඉන්නවා කියන්නේ. සමහර අය විවාහය චුට්ටක් පැත්තකින් තියලා ඔයාගේ ජීවිතය ගොඩ දාගන්න මේ වෙලාවේ ලොකු උත්සාහයක නිරත වෙනවා ඇති. ඒ වගේම සමහර අය රැකියාවට සුවිශේෂී වූ ලොකු තැනක් දෙනවා ඇති. මේ පයිල් නම්බර් 1 තෝරගත සමහර අය තාම පාස්ට් ලව් එක ගැන හිතනවා ඇති. සමහර අයට චූටි කාලේ ඉඳන් හිටපු ඒ කියන්නේ ඕන කරපු කෙනා තාම හම්බෙලා නැතුව ඇති. ඉතින් ටැරොට්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා මෙන්න මේ හේතු ඔයාට අලුත් අවස්ථා ළඟට එන එක වළක්වනවා කියලා. ඉතින් පයිල් නම්බර් 1 තෝරගත සමහර යාළුවන්ගේ ජීවිතයට අලුතෙන් එන අයව ඔයාලා ඔයාගේ ජීවිතේ හිටපු past love partnersලා එක සසඳනවා වෙන්නත් පුළුවන්. ඉතින් පයිල් නම්බර් 1 ඔයාගේ විවාහය හදිස්සිය වෙන එකක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ ස්ටේබල් ෆවුන්ඩේෂන් එකක් ලැබුණම තමයි ඔයාගේ විවාහය සිදු වෙන්නේ. ඉතින් මට පෙන්වනවා මේක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ නිවස්ට් බිගිනින් එකක් අනිවාර්යයෙන්ම වේවි. ඔයාගේ තියෙන මේ ඩිලේ එක ඔයාගේ මුළු ජීවිතේ තියෙන මේ ගාබේජ් පරණ කාමික් ඩෙට්ස් මේ හැමදේම ක්ලියර් කරලා තමා නිව් ස්ටාර්ට් එකක් දෙන්නේ. ඉතින් මේ නිව් ස්ටාර්ට් එකේදී ඔයාගේ විවාහ සහකරු ඔයාට අනිවාර්යයෙන්ම හමු වේවි. ඉතින් පයිල් නම්බර් 1 ඔයාට කියන්න තියෙන විශේෂම දේ තමා පරණ ගාබේජ් පරණ ඇටැච්මන්ට්ස් මේ හැමදේම අයින් කරලා ඔයාගේ ඔළුවේ හදලා තියෙන නෝමල් කොන්සෙප්ට් එක අයින් කරලා කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙලා ඔයාගේ ජීවිතය අලුතෙන්ම පටන් ගන්න අලුතෙන්ම ලියන්න අලුතෙන්ම චැප්ටර් එකක් ස්ටාර්ට් කරන්න ලොකු උත්සාහයක් ඔයා දෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔයාගේ විවාහ ජීවිතයත් ඔයාට ලැබෙන්නේ. මෙතනදී මට කියන්න පුළුවන් ප්‍රතිකර්ම විදියට බෝධීන් වහන්සේගේ බෝ මල ඔයා හොඳටම සුද්ධ කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් බෝධීන් වහන්සේගේ බෝ පත්‍ර අත්ින් ඇහිඳලා නිසිලස ඉවත් කරන්න. ඉතින් මේක මහා පුණ්‍ය කටයුත්තක්. මේක අන්‍ය ආගමික අයටත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් සුවිශේෂී වූ දෙයක්. ඉතින් පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවන්ට මට අතිවිශේෂම කියන්න තියෙන්නේ ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රොමැන්ටික් ඔෆර් එකක් අනිවාර්යයෙන්ම ලැබේවි. මේක ඔයාගේ ජීවිතේ දෛවයේ ලියවිලා තියෙන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ෆැමිලි ලයිෆ් එකක් ලැබේවි ඉදිරියේදී. නමුත් පොඩි වීක් පොයින්ට් එකක් තියෙනවා මෙතන. සමහර අය හිතනවා ඇති මම ආදරය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ආදරය කියන්නේ ලක්සරි දෙයක්. මෙන්න මෙහෙම ඔයාලා හිතනවා ඇති. ඉතින් මෙන්න මේ බැරි එක ඔයාගේ ජීවිතේ තියෙනවා පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවනේ. මේ පවර්ටි මයින්ඩ්සෙට් එක අයින් කරලා ඔයා ඔයාගේ මනස සමබර කරගත යුතුමයි මේ ඔෆර් එක ලබා ගන්න. ඉස්සෙල්ලාම මේ තියෙන ඔයාගේ ඕල්ඩ් වර්ෂන් එක සම්පූර්ණයෙන්ම ට්‍රාන්ස්ෆෝර්ම් කරන්න ඕනේ. ඔයා මේ වෙලාවේදී අලුත් පර්සනැලිටි එකකට. ඉතින් ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ තියෙන මේ නෙගටිව් සයිඩ් එක සම්පූර්ණයෙන්ම ඔයා දැන් අයින් කරන්න ඕනේ. තව දෙයක් මට පෙන්වනවා මෙතන මේ ටැරොට් කාඩ් එනර්ජිස් වලින් ඔයා දේවල් ඕවර් ඇනලයිස් කරන්න යනවා. ඉතින් යාළුවනේ දේවල් ඕවර් ඇනලයිස් ඕවර්තින්ක් කරන්න යන්න එපා. අපේ ජීවිතේ දෙයක් වෙනවා නම් ඊට හේතුවක් තියෙනවා. ඒ දේවල් ඇක්සෙප්ට් කරන්න. ඉතින් ඔයාගේ ඉමෝෂනල් නීඩ් එකයි ප්‍රැක්ටිකලි ඔයා කරන දේවලුවේ බැලන්ස් වුණාම තමයි ඔයාට හොඳ ලව් ඔෆර් එකක් ලැබිලා විවාහයට අවශ්‍ය පදනම සැකසෙන්නේ. ප්‍රතිකර්මයක් විදියට මට ඔයාට කියන්න පුළුවන් පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවනේ ඔයා අනිවාර්යයෙන්ම බෝධි පූජා තියලා පිරිත් සජ්ජායනය කළ යුතුමයි. ඒකෙන් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ මනස සමබර කරලා මේ නෙගටිව් මයින්ඩ්සෙට් එක අයින් කරලා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න මේ දේ අනිවාර්යම වමනා වේවි. ඉතින් මේ දේ අන්‍ය ආගමික අයටත් කරන්න පුළුවන්.
ප්‍රතිකර්ම විදියට ඔයාට පුළුවන් වැන්දපු අයව හොයාගෙන ගිහිල්ලා එයාලට මූල්‍යමය විදියට උදව් කරන්න. එහෙමත් නැත්නම් බඩු මළු වලින් උදව් කරන්න. ඒක එයාලට ලොකු සපෝට් එකක් වෙයි එයාලගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අඩදබර තියෙන ලොකු ප්‍රශ්න ගැටලු තියෙන පෞල් ජීවිතවල ඉන්න දරුවන්ට උදව් කරන්න.